බෙයා කෙනෙක් ඉන්න ෆ්ලවර් පොට් එකක් හදන්න එනවද ළමයි? ඔන්න ස්කිප් නොකර බලන්න වීඩියෝ එක. ඔයාලට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට මම අද වීඩියෝ එක කරලා තියෙනවා. මම අද අරන් තියෙන්නේ රතු පාට පයිප් ක්ලීනර්ස් මල් හදන්න. ඉතින් මේ මල ඉද්ද මලක් කියලා හිතමුකෝ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ පෑනක් හරි මොකක් හරි අරගෙන පෙති හදාගන්න මෙෂර්මන්ට් එක ගන්න. ලස්සනට මේ විදිහට පෙති හදාගෙන මේ විදිහට පෙති අනිත් පැත්ත හරවගෙන පෙති ටික ලස්සනට හැඩ කරගන්න ඕන. මෙන්න මේ විදිහට. තමන් කැමති හැඩයකට හදාගන්න පුළුවන් මේ පෙති. ඉතින් මම හදාගන්නේ මේ විදිහට. ඉතින් මේ තියෙන්නේ ඊට පස්සේ ගම් ටේප් එකක් අරගෙන කම්බි කූරකුයි ඒ කම්බියට අපේ හදාගත්ත ෆ්ලවර්ස් ටික සෙට් කරන විදිහ. ඒක අලවගන්නේ අපි ගම් ටේප් එකෙන්. එකින් එක මේ විදිහට මල් තියාගෙන තමන් කැමති විදිහකට ඕනනම් කොළ හදාගන්නත් පුළුවන්. මම අද කොළ හදාගෙන නැහැ. මල් විතරයි හදාගෙන තියෙන්නේ. මේ විදිහට එකින් එකට වටේට තියාගෙන තමයි මම අද තනි කම්බියකට පයිප් ක්ලීනර් මල් ටික ඇටච් කරන්නේ. මෙන්න මේ විදිහට. ඔයාලට කැමති විදිහකට ඉතින් මේ මල් ටික arrange කරගන්න පුළුවන් ළමයි. ඊට පස්සේ මම dry foam අරගෙන මම අද පොට් එකට යූස් කරන්නේ ළමයි LED බල්බ් එක කප් එකක්. ඉතින් අහක දාන බල්බ් තියෙනවා නම් ඉතින් ඒ කප් එකත් ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් බේස් එක හදාගෙන ඉතින් මම මල් කිනිත්ත සයි කරගත්තා. ඊට පස්සේ මලට පොඩි ආර්ට් එකක් දාන්න කියලා හිතුවා. රෙඩ් කලර් half pearl තිබ්බා. ඉතින් මම මෙන්න මේ විදිහට B6000 glue එකකින් අලව ගත්තා මලට pearl ටික. ඊට පස්සේ පොට් එක එළියට පේනවා නිකන් අර අවුමට නිකන් කැතට පේනවා කියලා හිතුන නිසා මම ඒක brown and black color වලින් වටේ ආවරණය කරගත්තා. ඉතින් ඒත් මදි වගේ හිතුන නිසා මට හිතුණා වලස් පැටියක් හදලාත් අලවන්න ඕනේ කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් තමන් කැමතිම ඩිසයින් එකකින් ඒගේ මල් වාස් එක මල් ටික ඕන විදිහකට හැඩ කරගන්න. ඉතින් මම අද මේ මල් පොට් එකට අරන් තියෙන්නේ වලස් පැංචෙක්ගේ මූණක්. ඉතින් මෙන්න මේ විදිහට ඇස් දෙකයි නහයයි කටයි අලවගෙන ලස්සන වලහෙක්ගේ මූණක් හදාගත්තා. ඉතින් වලහෙක් විතරක් නෙමෙයි ළමයි හුණෙක් කරපොත් එක්ක උනත් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් අවසානයේ ප්‍රතිඵලය මෙන්න